අනාගත වක්තෘ යෝනාගේ පොත. යෝනා දේව අනට අකීකරු වීම, මහත් කුණාටුවක් පැමිණීම, මත්ස්‍යයා විසින් ගිලනු ලැබීම. ස්වාමින් වහන්සේගේ වචනය අමිත්තයිගේ පුත්‍ර වූ යෝනා වෙතට පැමිණ, නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස් ඊට විරුද්ධව මොරගසන්න. මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මා ඉදිරියට පැමිණ තිබේයයි කීසේක. ඒත් යෝනා ස්වාමින් වහන්සේ ඉදිරියෙන් තාර්ෂිෂ්ඨ පලා යන පිණිස නැගිට යෝප්පාවට බැස ගොස් තාර්ෂිෂ්ඨ යන නැවක් එහි සම්භවී ඊට ගාස්තුව ගෙවා ස්වාමින් වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමග තාර්ෂිෂ්ඨ යන පිණිස ඒකට නැගුණේය. නමුත් ස්වාමින් වහන්සේ තද හුළඟක් මුහුද පිටට පැමිණ වූ සේක. එයින් මුහුදේ මහත් කුණාටුවක් වී නැව බිදෙන්ට ලන් විය. එකල නැව්කාරයෝ බයව එක එකා තම තමාගේ දෙවියන්ට මොරගසා නැව සැහැල්ලු කර ගැනීමට එහි තිබුණු බඩු මුහුදේ දැමුවෝය. එහෙත් යෝනා නැවේ ඇතුළට බැස හාන්සි වී තද නින්දට පැමිණ හුන්නේය. එවිට නැවේ ප්‍රධානියා ඔහු ළඟට ඇවිත්, නුඹ නිදාගෙන ඉන්නේ මක්නිසාද? නැගිට නුඹේ දෙවියන් වහන්සේගෙන් පිහිට ඉල්ලා පන්න. සමහර විට අප විනාශ නොවන ලෙස දෙවියන් වහන්සේ අප ගැන කල්පනා කරනවා ඇතැයි ඔහුට කීවේය. ඔහු මේ විපත්තිය අපට පැමිණුණේ කානිසා දැයි දැනගන්නා පිණිස පස ඇට දමමු යයි ඔවුනොවුන් කතා කරගත්තෝය. එසේ ඔවුන් පස ඇට දැමූ විට පස ඇටය යෝනාට වැටුණේය. එවිට ඔහු, මේ විපත්තිය අපට පැමිණුණේ මක්නිසාද කියා අපට කියා පන්න. නුඹේ රක්ෂාව මොකද? නුඹ කොතැන සිට ආවාද? නුඹේ රට කිමෙක්ද? නුඹ මොන ජාතියේ කෙනෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහුද මම හෙබ්‍රෙව්වෙක්ය. මම වනාහි මුහුදත් ගොඩබිමත් මැව්වා වූ ස්වර්ගයේ දෙවි වූ ස්වාමින් වහන්සේ අදහමි ඔවුන්ට කීය. එකල ඒ මනුෂ්‍යෝ ඊතා භයපත්ව නුඹ කළ මේ දේ කිමෙක්දැයි ඔහුට කීවෝය. එසේ කීවේ තමා ස්වාමින් වහන්සේ ඉදිරියෙන් පලා යන බව ඔහු ඒ මනුෂ්‍යයන්ට කියා තිබී ඔවුන් එය දැනගෙන සිටි නිසාය. එකල ඔහු මුහුද අපට නිශ්චල වෙන පිණිස අප විසින් නුඹට කරන්ට ඕනෑ මොකක්දැයි ඔහුගෙන් ඇසුවෝය. මක්නිසාද මුහුද වඩ වඩා වේගවත් විය. මා අරන් මුහුදේ දමාපල්ලා. එවිට මුහුද නුඹලාට නිශ්චල වන්නේය. කුමක් හේයින්ද මේ මහත් කුණාටුව නුඹලා පිටට පැමිණ තිබෙන්නේ? මා නිසා බව දනිමි ඔවුන්ට කීවේය. ඒත් ඒ මනුෂ්‍යයෝ ගොඩට හැරියෙන පිණිස තදින් පැත්තෝය. නමුත් මුහුද ඔවුන්ට විරුද්ධව වඩ වඩා සැර වූ බැවින් ඔවුන්ට බැරිවිය. එවිට ඔහු
ස්වාමින් වහන්සේට හඬගස්සා "අහෝ ස්වාමින් වහන්සේ, මේ මනුෂ්‍යයාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නොවේවා. නිදොස් ලේද අප පිට නොතැබුව මැනව." මක්නිසාද ස්වාමින් වහන්සේ ඔබ කැමති ලෙසම කළසේකැයි කීවෝය. එවිට ඔහු යෝනා අරන් මුහුදේ දැමූහ. මුහුදේ වේගයද නැවතුනේය. එකල ඒ මනුෂ්‍යෝ ස්වාමින් වහන්සේ කෙරේ අතිශයින් බයව ස්වාමින් වහන්සේට පූජාවක් ඔප්පුකොට බාරවල් වුණෝය. තවද ස්වාමින් වහන්සේ යෝනා ගිලින්ට මහා මත්ස්‍යයෙකු පත් කළසේක. යෝනා වනාහි දහවල් 3ක්ද රෑ 3ක්ද මත්ස්‍යයාගේ බඩේ සිටියේය. දෙවන පරිච්ඡේදය. යෝනාගේ යාඥාව සහ ස්තුති ප්‍රශංසාව. එකල යෝනා මත්ස්‍යයාගේ බඩේ සිට තමාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට යාඥා කරමින් මෙසේ කීවේය. "මාගේ පීඩාව නිසා ස්වාමින් වහන්සේට හඬ ගැසිමි. උන්වහන්සේද මට උත්තර දුන්සේක. පාතාල ගැබේ සිට කෑ ගැසිමි. ඔබ මාගේ හඬ ඇසූසේක. ඔබ මුහුදු මැදේ ගැඹුරට මා හෙළූසේක. ජල ධාරාවද මා වට කර තිබුණේය. ඔබගේ රැළ හා ඔබගේ ජල කඳු සියල්ල මට උඩින් ගලා ගියේය. එවිට මම ඔබගේ ඇස් හමුයෙන් පහ කරනු ලැබිමි. එහෙත් ඔබගේ ශුද්ධ මාලිකාව දෙස නැවත බලන්නෙමි කීමි. ජලයෝ ප්‍රාණහානිය දක්වා මා වටකර ගත්තෝය. ගැඹුර මා වටේට පැමිණියේය. මුහුදු පන් මාගේ ඉස වටේ එතුනේය. කඳුවල පතුලට බැස්සෙමි. පොළව සුවකීය අගුල් වලින් සදා කාලයටම මා හිර කර ගත්තේය. එහෙත් මාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ ඔබ මාගේ ප්‍රාණය වලෙන් ගොඩට ගත්සේක. මා තුල මාගේ ආත්මය ක්ලාන්ත වූ විට මම ස්වාමින් වහන්සේ සිහි කළෙමි. මාගේ යාඥාව ඔබ වෙතට ඔබගේ ශුද්ධ මාලිකාවට පැමිණියේය. බොරු නිරර්ථක දේවල් සලකන්නෝ තමුන්ගේම රක්ෂස්ථානය හැර දමති. එහෙත් මම ස්තුති හඬකින් ඔබට පූජා ඔප්පු කරන්නෙමි. බාර වූ දේ ගෙවන්නෙමි. ගැලවීම අයිති ස්වාමින් වහන්සේට යයි කීවේය. ස්වාමින් වහන්සේ මත්ස්‍යයාට කතා කළසේක. එවිට ඌ යෝනා ගොඩට වමාරාලුයේය. තුන්වන පරිච්ඡේදය. යෝනා නිනිවයේ දේශනා කිරීම. සෙනග පසුතැවිලිව කමාව ලැබීම. ස්වාමින් වහන්සේගේ වචනය යෝනා වෙතට දෙවනි වර පැමිණ නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස් මා විසින් නුඹට කියන කාරණා එහි ප්‍රකාශ කරපන්නැයි කීසේක. එවිට යෝනා නැගිට ස්වාමින් වහන්සේගේ වචනේ හැටියට නිනිවයට ගියේය. නිනිවය වනාහි 3 දවසක ගමන් ප්‍රමාණ වූ ඊතා මහත් නුවරක්ය.
යෝනා නුවරට ඇතුල් වෙන්න පටන්ගෙන දවසක ගමන් යමින් තව 40 දවසකින් නිනිවය හෙලා දමනු ලැබේයයි කියා ප්‍රකාශ කළේය. එවිට නිනිවෙහි මිනිසයෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කොට උපවාසයක් ප්‍රසිද්ධ කර ලොකු අය පටන් කුඩා අය දක්වා ගෝනි රෙදි හැඳගත්තෝය. ඒ ආරංචිය නිනිවේ රජු වෙතට පැමිණුණු විට හෙතෙම තමාගේ සිංහාසනයෙන් බැස තමාගේ සලුව අහක තබා ගෝනි රෙදි පෙරවාගෙන අලු පිට හිඳගත්තේය. තවද රජු සහ ඔහුගේ උත්තමයන්ගේ ආඥාව පිට මිනිසෙක්වත් මුර්ගෙක්වත් ගවයෙක්වත් බැටළුවෙක්වත් කිසිවක් රස නොබලත්වා කිසි කෑමක් නොකත්වා වතුර නොබොත්වා මනුෂ්‍යයාද මුර්ගයාද ගෝනි රෙදි පෙරවගෙන දෙවියන් වහන්සේට බලවත් ලෙස මුරගසත්වා. එසේය ඔවුන් එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද තමුන්ගේ අත්වල බලහත්කාරයෙන්ද හැරේවා. අප විනාශ නොවන ලෙස සමහර විට දෙවියන් වහන්සේ හැරි තැවි තමුන්ගේ බලවත් උදහසෙන් නොහැරෙන සේක්ත කියා දන්නේ කවුදැයි නිනිවෙහි ප්‍රකාශ කරන ලද්දේය. එවිට ඔවුන්ගේ ක්‍රියා එනම් තමුන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව දෙවියන් වහන්සේ දැක ඔවුන්ට කරමි කීවා වූ විපත්තිය ගැන තැවි ඒක නොකළ සේක. 4 වන පරිච්ඡේදය. යෝනාගේ නොසතුටු භාවය ස්වාමින් වහන්සේගේ අනුකම්පාව. නමුත් යෝනා ඊට අතිශයින් අප්‍රසන්නව කෝප විය. ඔහු ස්වාමින් වහන්සේට යාඥා කරමින් අනේ ස්වාමින් වහන්සේ මාගේ රටේ සිටියදීම මා කීවේ මෙය නොවේද? ඉබෙවින් මම තර්ෂිෂ්ඨ පලායන්ට ඉක්මන් කළෙමි. මක්නිසාද ඔබ දයාවන්ත වූ අනුකම්පාව ඇත්තා වූ ඉවසිලිවන්ත වූ ඊතා කරුණාවන්ත වූ විපත්තිය ගැන තැවෙන්නා වූ දෙවි කෙනෙකු බව දැනගෙන සිටියෙමි. ඉතින් ස්වාමින් වහන්සේ මාගේ ප්‍රාණය මාගෙන් තුරන් කරගත මැනව ජීවත් වීමට වඩා නැසී යාම මට හොඳයයි කීවේය. නමුත් ස්වාමින් වහන්සේ කෝප වෙන්න නුඹට යුතුයදැයි කීසේක. යෝනා නුවරින් පිටතට ගොස් නුවරට නැගෙනහිරින් ඉඳගත්තේය. ඔහු එහි පැලක් සාදාගෙන නුවරට මක් වේද කියා බලන පිණිස ඒක යට සෙවණේ හිඳගත්තේය. දෙවිවෝ ස්වාමින් වහන්සේ ලබුවැලක් නියම කර යෝනා ඔහුගේ දුකින් මුදන්ට ඔහුගේ හිසට උඩින් සෙවණක් වීමට ඒක ඔහුට උඩින් යන්ට සැලැස්සූසේක. යෝනා ලබුවැල ගැන ඉතා ප්‍රීති වුණේය. එහෙත් පසුවදා පහන් වූ විට දෙවියන් වහන්සේ පණුවෙකු නියම කළසේක. ඌ ලබුවැල කෑ විට ඒක වියලී ගියේය. තවද ඉර උදා වූ කල දෙවියන් වහන්සේ ග්‍රීෂ්මයේ ඇති පෙරදිග හුලඟක් නියම කළසේක. අවුව යෝනාගේ ඉසට වැදී ඔහු ක්ලාන්ත වී
තමාගේ ප්‍රාණයට හානි වෙන ලෙස ඉල්ලා ජීවත් වීමට වඩා නැසී යාම මට හොඳයයි කීවේය. ලබුවැල ගැන කෝප වෙන්නත් නුඹට යුතුයදැයි දෙවියන් වහන්සේ යෝනාට කීසේක. මැරෙන තරම් කෝප වෙන්නට මට යුතුයයි ඔහු කීවේය. එවිට ස්වාමීන් වහන්සේ නුඹේ මාන්සි වීමක්වත් වැවීමක්වත් නැතුව රාත්‍රියකින් හටගෙන රාත්‍රියකින් නැති වී යන ලබුවැල කෙරෙහි නුඹ අනුකම්පා කළෙහිය. එසේනම් තමුන්ගේ දකුණටවත් වමටවත් නොදන්න 1,20,000කට වඩා මනුෂ්‍යයන්ද බොහෝ මුර්ගයන්ද සිටින්නා වූ නිනිවේ නම් වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පා කළ යුතු නොවේදයි කීසේක. ආමෙන්.